මගේ නම බාරන්. සිරිපල්ල ගහවත්ත කනත්තේ මොරකාරය කිව්වොත් මව කවුරුත් දන්නවා මහත්තයෝ. ඔයාලගේ නම් හැම එකක්ම වගේ කියෙව්ව මම. මීට කතාවකට කලින් මම කිව්වේ ඔයාලගේ නම් පහලෙන් කමෙන්ට් කරන්න යන්න කියලා. ඒත් එක්කම ඔයාලා කොහෙන්ද එකතු වෙන්නේ කියලත් මම කියන්න කිව්වා. අනේ මං ඒ නම් ඔක්කොම කියෙව්වා. ලංකාව වගේම පිටරට ඉඳලත් මාව අහන අය ඉන්න එක මට හරිම සතුටුයි. එච්චර ආදරයක් හිතා ගන්නවත් බෑ. අනේ ඒක ලොකු හයියක් මට. පිටරට ඉඳලා කවුරු හරි ඔච්චර වැඩ තියෙන අස්සෙත් පුංචි හැරි වෙලාවක් වෙන් කරලා මේ වැඩසටහන අහන්න එන එකම කොච්චර ලොකු ජයග්‍රහණයක්ද. ඔව් මේ වැඩසටහනේ තියෙන සාර්ථකත්වයම අයින්නේ අහන ඔබෙන් බේබෙන්ම පෙන්. කොහොම හරි ඔය අතරින් කී දහක් ඉන්නවද සද්ද නොකර මේ කතාව අහන, කිසිම කමෙන්ට් එකක් නොදා වැඩිය සමාජයට එන්නේ නැති. අනේ ඉතින් මේ හැමදේම දැක්කම මට පුදුම සතුටක් එන්නේ. මෙච්චර ආදරයක් ඔයාලගෙන් ලැබෙන්නම මං කොච්චර පින් කරන්න ඕනේද. තව දෙයක් මං හිතනවා ඊයේ රෑ කියපු ලයිව් එකට ඔයාලා ජොයින් වෙන්නේ නැති කියලා. ඒක ගැන දන්නේ නැත්තම් මං දැන් කියන්න. මම මගේ මේන් YouTube channel එකේ කරනවා ලයිව් එකක්. හැම සඳුදාවකම සහ බදාදාවකම. ඒකේ අපි අහන් ඉන්නවා අපේ යාළුවන්ට වෙච්ච අద్භූත සිද්ධි. ඔයාලට එහෙම කතා තියෙනවා නම් ඒක ලෝකෙටම ඇහෙන්න කියන්න පුළුවන් ඒ ලයිව් එකෙන්. නැත්තම් ඔයාලට පුළුවන් අනිත් යාළුවෝ කියන ඒවා අහන් ඉන්න. ඒ කරලා මාත් එක්ක කතා කරන්න පුළුවන් ඒ වෙච්ච සිද්ධිය ගැන. අනේ ඊයේ රෑ අර නංගි කෙනෙක් කිව්ව කතාවට නම් මුළු ඇඟම හිරිවැටලා ගියා. එච්චර බයයි ඒක. කොහොම හරි ඊයේ එක මිස් වුණා නම් අපි අනිවාර්යෙන් හම්බෙමු මේ බදාදා ලයිව් එකේදී. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න මතක් කරන ගමන් මට අවසර දෙන්න මේ පැයේදීත් බාරුන් මාම වෙන්න. මහත්තයෝ වෙලාව හරියටම රෑ 9:45ට විතර ඇති. මම එදා එළියට ආවේ මහා හයියෙන් ගේට්ටුවේ කොනක් ඇවිල්ලා බිත්තියේ වදින සද්දෙට. මං එළියට බැහැලා බැලුවා. හැබැයි කවුරුත්ම පේන්නේ හිටියේ නැහැ. ඒත් ගේට්ටුව නම් හායි ගාලා ඇරලා දාලා. මට නිකන් ලාවට මතකකුත් තිබ්බා මං ගේට්ටුව වහලයි මේක ඇතුළට ආවේ කියලා. දන්නවනේ මහත්තයෝ මගේ ඔය බාගෙට වැඩ නැහැ. මං කරපු වැඩේ කමක් නැහැ. ඔන්න ඔහෙ කියලා කොහොම හරි ගේට්ටුව ඇරෙන්නේ නැතිනේ. එහෙම හිත හදාගෙන ගියා ගේට්ටුව වහන්න. අන්න එතකොටම තමයි මට ඇහුනේ මාමේ අනේ මට වතුර පොඩ්ඩක් දෙන්නකෝ. පොඩි ළමෙක් නේද? මේ ළමයා ගේට්ටුව එළියේ හිටියේ. මේ මහරෑ මොනවද පුතේ තනියෙන් කරන්නේ? අම්මා එනවා මාමේ. අනේ මට වතුර ටිකක් දෙන්නකෝ. මෙහෙම මේ ළමයා මගෙන් දිගින් දිගටම වතුර ඉල්ලුවා. අනේ මාත් තව දේවල් අහන්නේ නැතුව ඒ ළමයාට පුංචි වතුර කෝප් එකට කට පුරවල වතුර එකක් දුන්නා. මහත්තයෝ ඒ ළමයා
එක පිම්මෙන් බීගෙන ගියා. ලොකු වතුර තිබ්බාගෙන් ඉඳලා තියෙන්නේ. අම්මෝ මාමේ මම මේ වතුර බොන්නේ හුඟ කාලෙකින්. පව් දෙයියනේ. මේ ළමයා 6-4වත් දන්නේ නැහැ. ඒ අහිංසක ළමයාට නම් දෙමව්පියෝ නැති පාටක් තියෙන්නේ. අනේ මන්දා. මේ විභාගාතේ පොඩි ළමයිව මේ මහරය අරිනවා කියන්නේ මේවා ජාතික අපරාධ මහත්තයෝ. ඒ ළමයාට වයස අවුරුදු 7ක් වගේ ඇති. හැබැයි පුංචි පණ්ඩිතකමකුත් පෙනුන මූණේ. කොහොම හරි මේ ළමයා මේ වතුර කෝප්පෙම බීලා එකපාරට ආයි කිව්වා අනේ අම්මා එයි දැන්. ඔහොම මං එතකොට ඇහුවා කොහෙද ළමයෝ අම්මා ඇත්තටම ඉන්නේ? එතකොටත් මේ ළමයාගේ කටේ තිබ්බේ අම්මා ඉක්මනට එයි අම්මා එනවා. අනේ වචන ටික මට තේරුණ විදියට නම් මෙයාව අතෑරලා දාලා දෙමව්පියෝ මේ ළමයා අතරමං වෙලා ඉන්නේ. එහෙමයි කියලා මට මේ ළමයාව කනත්තේ නවත්ත ගන්න බෑනේ. මං කිව්වා ඒ ළමයාට එතන ගේට්ටුව ළඟ වාඩි වෙන්න. ඒ ළමයාට මම කිව්වා ගේට්ටුව ළඟින් චුට්ටක් ඉන්න කියලා. එහෙම මං කරපු වැඩේ ගියා ඇතුළට රමේෂ් මහත්තයාට කෝල් එකක් ගන්න. මහත්තයෝ ඔයාට කියන්න මං ඒ කියලා රමේෂ් මහත්තයාවත් කෝල් එකේ තියාගෙන එළියට ආවා. එළියට ආවම දන්නවද? එතනේ ළමයා නෑ. මහත්තයෝ රමේෂ් මහත්තයා එහෙන් කෑ ගහනවා රෑ තිස්සේ විකාර දොඩවනවා කියලා. ඒත් මං දැන් හොඳටම දැක්කනේ. අනිත් එක මං වතුරත් ගෙනල්ලා දුන්නේ ළමයාට. ඇයි දෙයියනේ අම්මා ගැන කියලා මාත් එක්ක කතාත් කරේ. එතකොට තමයි මහත්තයෝ රමේෂ් මහත්තයා කිව්වේ බාරොන් බලනවා ඔතන එළිය ලයිට් කණුවේ ඇති මරණ දැන්වීමක්. අන්න ඒකේ ඉන්න ළමයාව තමුසේ අඳුරනවද කියලා. මහත්තයෝ ඒ කිව්ව කතාවට මට පොඩි සැකයක් ආවා. මං කරපු වැඩේ කනත්තේ ගේට්ටුවත් අරගෙන එළියට ගියා. එළියේ නම් තාප්පවල ලයිට් කණුවල මැරිච්ච අයගේ පෝස්ටර් පිරීලා. ඒත් මං ඒ ළමයාගේ පෝස්ටරේ හොයාගත්තා. මාව ගැස්සිලා ගියා. ඔව් රමේෂ් මහත්තයා ඒ ළමයා තමයි. බාරොන් දැම්ම ඇතුළට යනවා. ආයි කිසි දෙයකට එළියට බහින්න එපා. රෑට මුර සංචාරය යන්න ඕනේ නෑ ආයි. අද රෑට ඇතුළටලා ඉන්නවකෝ. මහත්තයෝ මං කරපු වැඩේ ගේට්ටුව ලොක් කරලා ෆෝන් එකත් මගේ අතට අරගෙන එන්නා මුරකුටිය පැත්තට. ඒකම තමයි මෙන්න එක පාරට අර ළමයා මගේ ඇඟට පැන්න මුරකුටිය පිටිපස්සේ ඉඳලා. මාමේ අම්මා එයි හොඳේ. ඔන්න ඔහොම කියාගෙන. මහත්තයෝ අනේ මන්දා අර පෝස්ටර් එක දැක්කට පස්සේද කියලා මට හරිම ඉවස ගන්න බැරි කුණු ගඳක් ආවා මේ ළමයාගේ පැත්තේ. ඒ ළමයා එක දිගට අම්මා එනවා හොඳේ අම්මා එනවා මාමේ ඔහොම කියන්න ගත්තා. මං කිසිම වෙනස්කමක් ඒ ළමයාට පෙන්නුවේ නෑ. හරි දරුවෝ හරි. ඔහොම ඉන්නකො එහෙනම්. මං එහෙම එතන තිබ්බ ස්තෝප්පුවෙන් පොඩි ළමයාව වාඩි කරවලා මං හිමින් සැරේ
අඩියෙන් අඩිය තියලා පැනගත්ත මුරකොටිය ඇතුළට තදින් අකුළු දාගත්තා. මහත්තයෝ ඒත් එක්කම අර පුංචි කොළුව මට හොඳට ඇහෙනවා අඩි තියතිය ඇවිදිනවා. හරි පුංචි අඩි. සමහර වෙලාවට රිග්මයක් නැතුව වේගෙනුත් ඇවිදිනවා. අර නිකම් පොඩි ළමයි ඇවිදිනවා වගේ. හැබැයි මට කතා කරන සද්දයක් ආවේ නෑ. ඒත් දොර පිටිපස්සෙන් මොකද්දෝ මන්ද ඉවස ගන්න බැරි කුණු ගඳක් නම් එනවා. මහත්තයෝ එදා රෑ මගේ ඇඟේ හොද්දට මුණ තිබ්බා. මං එදා රෑ දැක්කේ අලුත වලදාපු පුංචි ළමයෙක්ගේ ආත්මයක්. පහුකාලේනව දැනගන්න හම්බුනේ. ඒ ළමයා මිය ගිහිල්ලා තියෙන්නේ අන්තිමටම ඒ ළමයාගේ අම්මා වතුර චුට්ටක් අරන් එන්න කුස්සියට ගිහිල්ලා නැටිකේ. අනේ මිය ගියාට පස්සෙත් ඒ ළමයා බලාපොරොත්තු වෙනවා ඒ ළමයාගේ ආදරණීය අම්මා එනකම්. පොඩ්ඩක් හිතන්න කොච්චර ඛේදවාචකයක්ද ඒක. ඒත් ළමයා පණ තියෙන කෙනෙක් නෙමෙයිනේ දෙයියනේ. ඔයා මේක බලන එක හරිම ස්පෙෂල් දෙයක්. ඔයා දන්නේ නෑ you are already part of this journey. මේක නිකන් වීඩියෝ එකක් නෙවෙයි. මේක අඳුරු කුතුහලයෙන් පිරුණු real experience එකක්. subscribe කරන්න next episode එකෙන් හම්බෙමු.